2026 පසුගිය ග්‍රාම නිලධාරී විභාගයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සඳහා පිළිතුරු අපි රැගෙන ආවා. ඉතින් බලන්නකෝ ඔයාගෙන් මේ ප්‍රශ්න වලින් කීයක් හරිද කියලා. ස්වාධීන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන අමාත්‍යවරයා වන්නේ ඊ.ඒ. නුගවැල මහතා. ශ්‍රී ලංකා භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පල්ලිකැලේ, මඩකලපුව, මාතර. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ඇමතුම් කේතය වන්නේ ධන 94. ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් තේමාව වන්නේ ගොඩනගමු ශ්‍රී ලංකා. සාක් කලාපයේ ඉහළම සාක්ෂරතා අනුපාතය ඇති රට වන්නේ මාලදිවයින. මොසාඩ් යනු කුමන රටේ බුද්ධි ආයතනයද? ඊශ්‍රායලය. ලොව විශාලතම මගී වාණිජ ගුවන් යානය වන්නේ එයාබස් A380. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ආක්‍රමණශීලී ශාකය වන්නේ සැල්වීනියා. වයස අවුරුදු 11න් පහළ මේසපන්දු තරඟාවලියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ තාවි සමරවීර. වසංගතය ලෙසද හැඳින්වෙන නිපා වෛරසය 2026 දී සොයා ගන්නා ලද්දේ කොහේද? ඉන්දියාව. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? ස්විට්සර්ලන්තය. දෙදස් 25 දී ජපානයේ අගමැති ලෙස තේරී පත් වූයේ සනේ ටකයිචි. එක්සත් ජනපදය විසින් පිටුවහල් කරන ලද වෙනිසියුලාවේ ජනාධිපති වන්නේ නිකලොස් මදුරෝ. දහනමයයි 89 ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ළමුන් සඳහා වයස් සීමාව කුමක්ද? අවුරුදු 18ට අඩු. 2025 ටෙස්ට් ක්‍රිකට් ශූරතා කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාව. ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මාර්තු 8. දෙදස් 26 ජනවාරි මාසයේදී නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ රට කුමක්ද? ඇමරිකාව. 2026 AI බලපෑම් සමුළුව ඉන්දියාවේ කුමන නගරයේද පැවැත්වුණේ? නවදිල්ලිය. නේටෝවේ 32 වන සමාජිකයා බවට පත් වූ රට කුමක්ද? ස්වීඩනය. කැන්ස් චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ කුමන රටේද? ප්‍රංශය. විම්බල්ඩන් කුසලානය පිරිනමනු ලබන්නේ කුමන ක්‍රීඩාව සඳහාද? ටෙනිස්. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ ගස්ලේනා. පර්සියානු ගල්ෆ් ඕමානය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය සම්බන්ධ කරන සමුද්‍ර සන්ධිය කුමක්ද? හෝමූස් සමුද්‍ර සන්ධිය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ප්‍රසිද්ධ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද? ලලිත් ඇතුළත් මුදලි. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහළින්ම පිහිටා ඇති ගම්මානය කුමක්ද? නුවරඑළිය ශාන්තිපුර. ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරයේ සැමරීම සඳහා නිකුත් කරන ලද මුදල් නෝට්ටුව කුමක්ද? 2000 නෝට්ටුව. FAQ නිතර අසන ප්‍රශ්නවල දිගුව කුමක්ද? Frequently asked questions. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි ලිපිනය කුමක්ද? www.pubad.gov.lk. 2025 දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව කොපමණද? මිලියන 2.36යි. ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කරන රුධිරය පිරිසිදු කරන වැදගත්ම ඉන්ද්‍රිය කුමක්ද? වකුගඩු. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණවලදී මිශ්‍ර සමාජික අනුපාතික මැතිවරණ ක්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේද? 2018. කොළඹ සහ කටුනායක සම්බන්ධ කරන අධිවේදී මාර්ගාංකය වන්නේ E.3. යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස පිළිනොගන්නා ශ්‍රී ලංකාවේ ස්ථානය කුමක්ද? යාපනය පුරාණ නගරය. 2025 ඔක්තෝබර් මාසයේදී ඉන්දියානු ආධාර ඇතිව ඉදිකරන ලද බහුවාර්ගික ත්‍රිභාෂා පාසල පිහිටා ඇත්තේ කොහේද? පොළොන්නරුව. සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ වලින් පෘථිවිය ආරක්ෂා කරන ඕසෝන් ස්තරය සාධන ප්‍රධාන වායුව කුමක්ද? ඕසෝන්. 2024 දී ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම කුමක්ද? ඇඳුම්. රට තුළ අපරාධ සිදු කර විදේශ රටවලට පලා යන අපරාධකරුවන් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරීම සඳහා රතු නිවේදන නිකුත් කරන ජාත්‍යන්තර සංවිධානය ඉන්ටර්පෝල්. ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන වාර්තා කිරීමට හඳුන්වා දුන් දුරකථන අංකය කුමක්ද? 1929. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ඉදිකිරීමේ පුරෝගාමියා වූ කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන්ගේ අනුස්මරණ කුරුණ ඉදිකර ඇත්තේ කොහේද? කඩුගන්නාව. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ආයතනය කුමක්ද? පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකාවේ නිල සම්පූර්ණ නම කුමක්ද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. මැයි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ වඩා ජනප්‍රිය ස්ථානය කොහේද? ආරුගම්බොක්ක. ශ්‍රී ලංකාවේ සහාය නොමැතිව අභ්‍යවකාශයට දියත් කරන ලද චන්ද්‍රිකාව කුමක්ද? බ්ලූබර්ඩ් බ්ලොක් 2. ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභා හා ග්‍රාම සේවා අංශ ගණන කොපමණද? පළාත් පාලන සභා 341යි, ග්‍රාම සේවා අංශ 14022යි. ජාත්‍යන්තර ආරක්ෂාව සහ සාමය සාතික කරන ප්‍රාථමික ජාත්‍යන්තර සංවිධානය කුමක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය. ශ්‍රී ලංකාවේ රක්ෂණ ආශ්‍රිත ගැටලු සහ පැමිණිලි හසුරුවන ප්‍රධාන ආයතනය කුමක්ද? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම. තිස්කල් බලතල ලබා දුන් වර්ෂය වන්නේ 1931. මොනාලිසා චිත්‍රය තියෙන කෞතුකාගාරය වන්නේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ඇරඹූ තේමා පාඨය වන්නේ මත්ද්‍රව්‍ය වලින් තොර රටක්. ග්‍රාම නිලධාරීවරයෙකුගේ දත් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට හඳුන්වා දුන් පරිගණක යෙදවුම වන්නේ ග්‍රාම නිලධාරී. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.